ඊළඟ ස්ටෙප් එක කියලා එකක් හදලා ඒ ස්ටෙප් එකට වටිනාකමක් දීලා ඒ ස්ටෙප් එක අරගෙන ක්‍රියාත්මක වෙන එක වඩා පාසුද දැන් තියෙන එක ඊළඟ ස්ටෙප් එකක් බවට පත් කරගෙන වඩන එක පාසුද තියෙන එකම වඩන එක පාසුයි. අද ඔබ වහන්සේ ඊළඟට මම මොනවද කියන්න හදන්නේ අද ඔබ වහන්සේ ඊළඟට මේක වෙන්න ඇති කියලා ඔබ වහන්සේ හිතන එක කියන්නේ අද ඔබ වහන්සේ පැවිදි වුණා කියලා හිතන්න. දැන් බලන්න ඔබ වහන්සේ හිතපු එකයි මම හිතපු එක අතර වෙනස. එහෙනම් වෙනකන් අපි ඉන්න ඕනේ. පේනකන් ඉන්න ඕනේ. ඇහෙනකන් ඉන්න ඕනේ. දැනෙනකන් ඉන්න ඕනේ. තේරෙනකන් ඉන්න ඕනේ. අන්තිමක වටිනවා. නැවත මම ඒක කියනවා තේරෙනකම් ඉන්න ඕනේ. ඊළඟට ඊට වඩා වටිනවා. අවබෝධ වෙනකන් ඉන්න ඕනේ. මේක තේරුණා කියලා අර අවබෝධ කියන මානසිකත්වයට එන්න එපා. අවබෝධ වෙනකන් ඉන්න ඕනේ. ප්‍රත්‍යක්ෂ වෙනකන් ඉන්න ඕනේ. අවබෝධ වුණ පළියට කලබල වෙන්න එපා. ප්‍රත්‍යක්ෂ වෙනකන් ඉන්න ඕනේ. එතකොට මේ ලෝකේ පේන්න කලින් මේක වෙන්න ඇති පේන්න යන්නේ. මේක වෙන්න ඇති නැස කියන්න යන්නේ. මේක වෙන්න ඇති ලැබෙන්න යන්නේ. දැන් මේක තුල මම හිතපු එකක් නේ තියෙන්නේ. මට දැනෙච්ච එකක් නේ. මට තේරිච්ච එකක් නේ. මම හදාගත්ත එකක් නේ. බාහිර ලෝකයේත් එක සමානද? එන්න මේ අඩුව තමයි ඊළඟ ස්ටෙප් එක හදන්නේ අපි. ඔබ වහන්සේට සාපේක්ෂව හැමෝටම කියන එකක් මට කියන්න බෑ. ඇයි ඔබ වහන්සේගේ අවබෝධය, ඔබ වහන්සේට තේරෙන විදිය, ඔබ වහන්සේ විශ්ව ධර්මතාවයේ දකින විදිය, ඒවත් එක්ක හැන්ඩල් වෙන විදියක් පේනවනේ. ඔබ වහන්සේට ගැළපෙන එකක් තමයි දෙන්න ඕනේ. ඔබ වහන්සේට ගැළපෙන එකක් වෙන කෙනෙකුට මේක ටිකක් අමාරු වෙයි. ඒත් අපි නිතරම ඊළඟට වෙන්න යන දේ වෙනකම් මම දන්නේ නැහැ. ඊළඟට වෙන දේ මම හිතුවට ඇත්තටම ඒක වෙන්නේ නැහැ. වෙනකම් මට ඒ ගැන හිතන්න බෑ. මෙන්න මේ වර්තමානය තුල ප්‍රසන්ට් එක තුල මම උන්ට ශක්තිමත් වෙනවා. ඊට පස්සේ අතීතයයි අනාගතයයි අයින් කරන්නේ කොහොමද කියන එක ඊළඟ පියවරට ප්‍රැක්ටිස් කරනවා. වර්තමානයේ තුල ප්‍රැක්ටිස් වුණාට පස්සේ වර්තමානයේ තුල සතර ඉරියව්වේ 24 hours 100 ප්‍රඥාවත් එක්ක ඇටච් වෙන ඇති. සිතත් එක්ක ඇටච් වෙන ඇති. ඒ 100 නිසා කෙලස් එකක්වත් ක්‍රියාත්මක නොවන ඇති. තියෙන ටික නිරෝධ වෙන ඇති. කොහොම ස්ටෙප් පහකට යමු අපි. පළවෙනි එක පේනකම් මේක තමයි පේන්න යන්නේ කියන ඩිසිෂන් එක මට ගන්න බෑ. අන්න අතීතේ අනාගතේ වැළකුවා මම. ඇයෙනකම් මේක තමයි මට ඇහෙන්න යන්නේ කියන එක මට දැනගන්න විදියක් නැහැ. හරියට වෙනකම් මේක තමයි වෙන්න යන්නේ කියලා තීරණයකට හිතන්න මට බෑ. මෙන්න මේ විදිහට ෆියුචර් එක අවොයිඩ් කරන ප්‍රැක්ටිස් එක කරනවා. ඊට පස්සේ පාස්ට් එක අවොයිඩ් කරන ප්‍රසන්ට් මේ ප්‍රැක්ටිස් එක කරනවා. එතකොට ෆියුචර් එකයි පාස්ට් එකයි අපි වෙන් කෙරුවා කියන්නේ වර්තමානයේ තුල අපි ස්ටේබල්. ඒක හොඳට ශක්තිමත් කරන්න. ඊට පස්සේ පියවර කීපයකට යන්න ඕනේ ඉදිරියට. ඔබ වහන්සේට දැනෙනවද මම ඔබ වහන්සේට මේ සෝතාපන්න වෙන්න පුහුණුවක් දෙනවා කියලා? මම ඔබ වහන්සේගෙන් බලාපොරොත්තු වෙන්නේ සෝතාපන්න ඵලය නෙමෙයි. ප්‍රඥාධික රාහත් ඵලය. ඒකයි මම එක ස්ටෙප් එකෙන්ම on the spot වැඩ ඉවර කරන ක්‍රමය කියන්නේ නැතුව මේ පියවර කීපයකට කැඩුවේ ඒක. ඔබ වහන්සේට තියන්නේ on the spot එක සැරෙම නිරෝධයටපත් වෙන හොඳයි කියලාද? ඒ අයට වෙන සේවයත් අඩුයි, ඔබ වහන්සේට වෙන සේවයත් අඩුයි. රාත් උනාට පස්සේ ඔබ වහන්සේ දැනගන්නවා ඔබ වහන්සේට වෙන සේවය. මොකද්ද ඔබ වහන්සේට වෙන සේවය? දැනගන්න කැමතිද කලින්? ඔබ වහන්සේ මේ මහ පොළොවේ ඉපදුනොත් ඔබ වහන්සේට ඔබ වහන්සේගේ විලිවාණ්ඩ ඇඳුම් අඳන්න ගී ඇඳුම් උපාසක ඇඳුම් සිල් ඇඳුම් මේම කියලා ඇඳුම් වර්ග තියෙනවා. ඔබ වහන්සේ දවස් මුළු ජීවිතේම භවයෙන් පාවිච්චි මේ ඇඳුම් අඳන්න කී ලක්ෂයක් නූල් වලින් රෙදි මානවද?
ඔබ වහන්සේ මේ මහ පොළොව ඉපදෙන්න සත්තු දෙන්නෙක් ඇවිල්ලා. ඒ දෙන්න ඉතවත් වෙලා කසාද බැඳලා. හරි. අපි ඒ ජීවියට මෙතනට එන්න දෙමු. ආවට පස්සේ මුළු ජීවිත කාලෙ මේන් කොටලා පොල් කඩලා කුලී වැඩ කරලා මාන්සිලා මිනිසුන්ට බැනුම් ආගෙන රස්සාව කරලා පඩි අරගෙන කණ්ඩ බොණ්ඩ දීලා උගන්නලා අපි ඔක්කොම කරමු. කියලා ඒ දෙන්නෙක් ඇවිල්ලා. ඒගොල්ලෝ මුළු ජීවිතේම කැප කරලා අපිට ඒ ටික කරනවලු. අපිට සරප්පු දාන්න ටීම් එකක් ඇවිල්ලා ඒ කට්ටිය සරප්පු හදනවලු. පළතුරු වගා කරනවලු. ආල් වපුරනවලු, කොටනවලු, කපනවලු. එක යුද්ධය. ඉන්ඩගෙවල් හදනවලු, ඒවා හදන්න ටයිල් හදනවලු, තව තැනකින් වාලෙට ලී කපනවලු, තව මෝලකින් ගඩොල් හදනවලු, තව තැනකින් සිමෙන්ති හදනවලු, තව ෆැක්ටරියකින් බාස්ලා ඇවිල්ලා ඒ අය කැප වෙලා ඒවා නිර්මාණය කරනවලු. එතකොට මාව එක භවයක ජීවත් කරන්න ලක්ෂයක් විතර වැඩනේ. මං වෙනුවෙන් ලක්ෂයක් වැඩ. භව 500ට ලක්ෂ කී කෝටියක් වැඩද? එච්චර මිනිස්සු මං වෙනුවෙන් කැප වෙලා අප වෙලා මගේ අඩුපාඩුත් ඉමින් ඉමින් ඇදුනේ. ටික ටික තේරලා ඇදිලා කවදාද දවසක මං rahat වුණාම ඒ අයට මං උපස්ථානයේ තුල මගේ කෙලේ ගුණය මම ඉවර කරනවද නැද්ද ගන්න දෙනවා. self satisfaction කියලා කියනවා. රාතේ rahat වුණාම ලෝක සත්‍යයට යම් දහමක් දේශනා කෙරුවා. ඒ දේශනාව තුල එයාට වැඩ කරගන්නවා. සංසාරෙ මෙච්චර උදව් ගත්ත හැට එයා යුතුයකම් කරලා එයා සනස ගන්නවා. self satisfaction එකක් හදනවා එයා. මම වෙන මෙච්චර කට්ටිය දුක් විඳා. සාරා සංකල්ප ලක්ෂ ගණන් මම අඩුපාඩු හදාගන්න බැරුව ටික හදාගෙන අදන්නේ නැහැ කියලා මුරණ්ඩු වෙවි. මම සසරේ ආවා. ඒත් මේ මිනිස්සු මට රෙදි හදන එක නතර කළේ නැහැ. මං වෙනින් එන් කොටලා පළතුරු හදන එක වෙලට ගිහිල්ලා කුඹුරු කරන එක නතර කළේ නැහැ. ඉච්චර දුර වෙලා මිනිස්සු මාව ඉපදෙන්න දෙන්නේ නැහැ කියලා මම ප්‍රතික්ෂේප කළේ නැහැ. මම කුසට ලබා ගත්තා. මට උත්පත්තිය දුන්නා, කණ්ඩ බොණ්ඩ දුන්නා. ඉච්චර මුරණ්ඩු ඉතුවක්කාර චරිත මට ඉගන්නුවා. අන්තිම මං ඒ දෙමව්පියත් මාළු මඩමඩ දාලා තේරම ටික මගේ අයිතියට මං ගත්තා. ඒත් ඒගොල්ලෝ ඉවසගෙන හිටියා. මේ විදිහට සංසාරේ මගේ අඩුපාඩු ඉවසගෙන හිටපු මිනිස්සු කී කෝටියක්ද? මං හදලා මම rahat වෙනකම් මං වෙනුවෙන් කැප වෙලා නිර්මාණ කරපු කට්ටිය, නිෂ්පාදන කරපු කට්ටිය, මට වෙනුවෙන් මං වෙනුවෙන් උදව් කරපු වැඩ කරපු කට්ටිය කී කෝටියක්ද? ඒ අයටත් මම මොනවාද දෙන්න එපාය. ඒ නිසා තමයි අර නිකම්ම නිරෝධයටපත් වෙනවට වඩා ටික ප්‍රඥාව මෝරලා නිරෝධයටපත් වුණොත් ගෞතම බුදුහාමුදුරන්ටත් උන්වහන්සේගේ ශාසනයටත් අපේ මිනිසත් භවයටත් අපේ සංසාරයේ අපිත් එක්ක ගනුදෙනු කරපු සත්‍යයන්ටත් හැමෝටම යුතුයකම් කරන්න පුළුවන් පොඩි අවස්ථාවක් අපිට හම්බ වෙනවා. පොඩි ඔපචුනිටි එකක් අපිට හම්බ වෙනවා. ඒක ගොඩාක් වටිනවා. ඒ නිසා දැන් පණිවිඩේ කියන්න පුළුවන් මට. සමහර වංශයක අවබෝධ කරලා ඉතින් නිරෝධයටපත් වෙලා බොහොම සුවසේ ඉතින් වාසය කරයි. දම්පැන් වළඳලා බොහොම සුවසේ වැඩ සිටි ඉතුරු කාලේ. නමුත් ඊට වඩා අපි වෙනුවෙන් සාරා සංඝ කල්පලක්ෂයක් දුක් විඳපු අපේ බුදු පියාණන් වහන්සේට මොනවාරි එකක් කරලා අපි සනස ගන්න එපායිද? එන්න මේ විදිහට වඩන්න. පේනකම් මොකද්ද පේන්න යන්නේ කියන එක මට තීරණය කරන්න බෑ. ඇහෙනකම් මට ඇහෙන්න යන්නේ මොනවද කියන එක මම දන්නේ නැහැ. ලැබෙනකම් මට මොනවද ලැබෙන්න යන්නේ කියන එක මම දන්නේ නැහැ. වෙනකම් ඒ වෙන්න යන්නේ මොනවද කියන එක හිතන්න මට බෑ. ඒ තුල යාගේ නියතමානිකම ශක්තිමත් වෙලා අනාගතේ ප්‍රතික්ෂේප වෙලා වර්තමානයේ තුල එයා ගොඩක් ශක්තිමත් වෙනවා. rahat වෙන්න යම් කිසි සත්‍යෙක තීරණය කරුවොත් මේ භවයේ අනිවාර්යයෙන්ම rahat වෙනවා. එහෙනම් එයා වර්තමානයට අනුගත වෙන්න ඕනේ. සතර ඉරියව්වෙන් සිහිය පවත්වනවා කියන්නේ ඒක තමයි. හැබැයි ඒ සිහිය පවත්වනකොට මේ වගේ යම් ප්‍රතිපත්ති ප්‍රැක්ටිස් කරනකොට පුහුණු ලබනකොට අර වර්තමානයේ තුල ස්ටේබල් වෙන්න තියෙන ප්‍රතිශතය වැඩි. පැහැදිලි නේ?